හෙලෝ ප්‍රෙන්ස් කොහොමද ඔයාලට අදත් පොඩි අප්ඩේට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා Google Cloud Arcade ගැන. මේ මාසේ එහෙම නැත්නම් මේ මාසේ තියෙන දැනට රිලීස් වෙලා තියෙන අලුත් බැච් දෙක ගැන සහ බැච් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණාට තියෙන ස්පෙෂල් ගේම් එකක් ගැන අපි මේ වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. සුපුරුදිදියට Google Cloud Arcade website එකට ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් සහ අපි පල්ලෙහාට ගිහලා බැලුවොත් මේ section එකේ තියෙනවා අර level ටිකයි ඒවට අදාළව Swags release වෙලා තියෙන විදිහයි. එතකොට දැනට අපිට Arcade Champions එකටයි Arcade Legend කියන වැඩිම point ගන්නක් තියෙන level දෙකටම අලු පාට hoodie එක release කරලා තියෙනවා දැනට. ඉස්සරහට තව Swags ගොඩක් release වෙයි. එතකොට Arcade Range කියන එකට glass clean එකක් එහෙම නැත්නම් display clean එකකුයි color pen කිහිපයකුයි release වෙලා තියෙනවා. අනිකට තාම මුකුත් නැහැ point 40ක් තියෙන එකට අඩුම point 20ක් ගන්න පුළුවන් එකටත් lap stand එකයි mug එකයි රිලීස් කරලා තියෙනවා. හරි ඊට පල්ලට ගිහලා බැලුවොත් අපිට අර මම කියපු batch එක බලා ගන්න පුළුවන් Google Cloud Skill Boost Arcade Work Meets Play Rapid Runs May 2025. එතකොට මේ batch එක දැනට දවස් කිහිපයක් යනවා රිලීස් කරලා. ඊට අමතරව අපිට පල්ලෙන් ටිකක් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අර හැම මාසෙම වගේ එන batch එකක් දැනට රිලීස් වෙලා තියෙනවා. Arcade Certification Zone මේ batch එක. එතකොට මගේ කලින් වීඩියෝ එක කරද්දී මේ batch දෙක රිලීස් වෙලා තිබුණේ නැහැ. ඒ වීඩියෝ එක මම කියලා තියෙනවා අඩුම point 20ක් ගන්න කොහොමද කියලා. ඒ දැනට තියෙන batch ටික මේ මාස දෙකේ කරලා. එතකොට ඒ කරගෙන යන පිළිවෙලට මේ batch දෙකත් add වෙනවා. එතකොට අනිවාර්යෙන් ඔයාලට point 20ට වැඩිය ගන්න පුළුවන් මේ batch දෙකත් add වුණාට පස්සේ. හරි අපි මෙන්න මේ අලුත් batch එක ගැන බැලුවොත් Skill Boost Arcade Work Meets Play Rapid Runs May 2025 කියන batch එක බැලුවොත් මෙතන Ready Set Skill කියලා එයාලගේ intro එකක් දාලා තියෙනවා. සහ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් access code එක මෙතන තියෙනවා. ඒ code එක copy paste කරලා තමයි batch එකට enter වෙන්න ඕනේ. එතකොට ඒකට හම්බ වෙන arcade point ගන්න දාලා තියෙනවා point එකක් විදිහට. හැබැයි awarded to first 50 players who complete the game. පළවෙනි 50 දෙනාට විතරයි මේකේ arcade point එක ගන්න පුළුවන් වෙන්නේ. 50 දෙනාගෙන් පස්සේ 51 ඉඳන් කරන අයට මේ arcade point එක හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ arcade point එක හම්බෙන්නේ නැති අයට 50 දෙනාගෙන් පස්සේ අයට ස්පෙෂල් ගේම් එකක් මේ සීසන් එක එන්න වෙන්න කලින් එයාලා ඕපන් කරනවා කියලා තියෙනවා. අපි ඒ ගැන මේක ඇතුළට ගිහිල්ලා විස්තර බලමු. Google Cloud Learning Forum එකේ අපිට මේ පිළිබඳව දාව post එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේක coming soon කියලා දාව post එක. හැබැයි ඒකේ යට විස්තරය තියෙනවා. අපිට ඕන විස්තරේ බලා ගන්න පුළුවන්. මෙතනදී batch එක කරන්න පුළුවන් spots 10000ක් තියෙනවා කියලා එයාලා කියලා දෙනවා. එතකොට මේ 10000ෙනුත් පළවෙනි 50 දෙනාට තමයි arcade point එකක් හම්බෙන්නේ. 10000න් පළවෙනි 5 දෙනාට තමයි arcade point එකක් හම්බෙන්නේ. එතකොට 51 ඉඳන් 10000ට වෙනකම්ම chance එකක් තියෙනවා special game එකකට enter වෙන්න end of the season. එතකොට මේ how to earn incentives කියලා තියෙන තැන වට බලා ගන්න පුළුවන් ඒක කියලා තියෙනවා යාලා. එතකොට 50 දෙනාගෙන් පස්සේ කරන අයට chance එකක් තමයි තියෙන්නේ special game එකට enter වෙන්න. හැමෝම enter වෙන්නේ නැහැ. enter වෙන්නත් එයාලගේ criteria ටිකක් තියෙනවා. ඒ ටික complete කරලා තියෙන්න ඕනේ ඒ game එකට enter වෙන්න. criteria ටිකක් කියන්නේ ඔයා හැම මාසෙකම එහෙම නැත්නම් May වල ඔක්කොම batch ටික complete කරලා තියෙන්න ඕනේ game එකට enter වෙන්න. එතකොට ඔයා අනිවාර්යෙන් මේ batch ටික ඔක්කොම complete කරලා තිබ්බොත් ඔයාට arcade point 7ක් අමතරව bonus point 7කුත් හම්බ වෙනවා කියලා එයාලා මේකෙදි කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තව ටිකක් පල්ලෙට ගියන බලා ගන්න පුළුවන් we will highlight top performers and share their learning journeys with the Google Cloud community. ඒ කියන්නේ මේ learning forum එකේ මෙයාලා post එකක් දානවා. මෙයාලා තමයි වැඩිම batch ටිකක් earn කරලා තියෙන්නේ 1 2 3 කියලා. සාමාන්‍යයෙන් 3 දෙනෙක් mention කරලා post එකක් දානවා. මේ විදිහට මෙයාලා තමයි top performersලා කියලා. ඔයාලටත් Google Cloud Arcade play කරගෙන යද්දි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ කියන්නේ badge update වෙන්නේ නැත්නම් point update වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් badge එකට ඔයාට මොකක් හරි enter වෙදියට එකක් එනවා නම් සහ මොනවා හරි technical issue එකක් තියෙනවා සහ ඕනෙම වගේ අදහසක් තියෙනවා නම් ඔයාට මේ Google Cloud Arcade community එකට learning forum එකට log වෙලා post එකක් දාන්න පුළුවන්. ඔයාගේ තියෙන ප්‍රශ්නේ හරි ඔයාගේ තියෙන idea එක හරි. එතකොට මේකෙදි ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ reply කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඕනම post එකකට. එතකොට ඒ ප්‍රශ්නේ තියෙන තව කෙනෙක් හරි එහෙම නැත්නම් ඒකට උත්තරයක් දන්න කෙනෙක් හරි එහෙම නැත්නම් Google Cloud staff එකේ monitor ගන්න ඉන්න කෙනෙක් හරි ඔයා දාව post එකට ඔයාට ප්‍රශ්නයක් mention කරලා දැම්මොත් ඒකට answer එකක් අනිවාර්යෙන් ගොඩක් වෙලාට reply කරනවා. හැබැයි ඔයා අනිවාර්යෙන් Google Cloud Arcade play කරන email address එකෙම මෙතනින් log වෙන්න. එතකොට සාමාන්‍යයෙන් staff member කෙනෙක් හරි Google ඒගොල්ලගේ assist කරන්න ඉන්න කෙනෙක් හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාගෙන් අහන්නේ Google Cloud email එකටත් අහනවා. ඊටත් අමතරව Google Cloud එකේ public profile link එක අහනවා. ඊට පස්සේ තමයි යාලා බලන්නේ ඔයාට තියෙන issue එක මොකක්ද කියලා.
මම ඒක කිව්වේ ගොඩක් සාමාන්‍ය කමෙන්ට් වල තියෙනවා මෙහෙම ප්‍රශ්න තියෙනවා සහ පොයින්ට් අප්ඩේට් වෙන්නේ නැහැ කියලා ගොඩක් අය අහලා තිබ්බා. එතකොට අනිවාර්යයෙන්ම මේල් එකක් දාන්න ඕන සහ මෙතනදී මේකෙදී ගොඩක් වෙලාවට පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යෙන් එයාලා මොනිටර් කරනවා මොකද්ද තියෙන ඉෂුව එක කියලා. එතකොට ඔයාලට ගොඩක් තියෙන ගොඩක් ප්‍රශ්න රිසෝල්ව් කරගන්න පුළුවන් මේ Google Cloud Community Forum එක හරහා. හරි අපි ආයේ Google Cloud Arcade වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනිත් බැච් එක Arcade Certification Zone මේ බැච් එක. එතකොට මේ බැච් එක කරලා ඔයාලට පොයින්ට් එකක් earn කරගන්න පුළුවන්. මේවට එකයි සාමාන්‍යයෙන් හම්බෙන්නේ. access code එක මෙතන තියෙනවා. මේ බැච් එක සාමාන්‍යයෙන් දවස් 20ක් වගේ දැන් තියෙනවා. මේ දැන් අද 23. එතකොට මේ මාසේ ඉවරෙන්න ගන්න අනිවාර්යෙන් දවස් 10ක් වගේ මේ බැච් එක තියෙනවා. ඉවරෙන්න කලින් කරන්න උඩ බැච් එකත් ඒ විදිහටම මේ මාසේ ඉවරෙන්න කලින් 30 වෙනකම් ඉන්න එපා 31 වෙනකම් ඉන්න එපා ඊට කලින් මේ බැච් දෙකම ඉවර කරලා තියන්න. සමහරට 31 වෙනකොට මේ බැච් දෙක නැති වෙන්න පුළුවන්. ඊට පල්ලට යනකොට තියෙන්නේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේ මේ බැච් ටික බේස් කැම්ප් එකයි level 3 level 2 trivia බැච් ටික හැමම තියෙනවා. ඒ ටික ඔයා කරලා නැත්නම් අනිවාර්යෙන් මේ ටික කරන්න. කලින් බැච් දෙක කරගන්න බැරුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කලින් බැච් දෙකට වෙනුවට මේ බැච් දෙක ඔයාලට කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒතකොට එක පොයින්ට් එකක් වගේ තමයි අඩු වෙන්නේ. කලින් මොකද කලින් තිබ්බ බැච් එකේ පොයින්ට් දෙකක් හම්බෙන බැච් එකක් තිබ්බා. ඒ වීඩියෝ එකත් මම කිව්වා ඒ පොයින්ට් දෙක හම්බෙන බැච් එක ඉක්මනට කරන්න කියලා. දැන්ට ඒ බැච් එක පෙන්වන්නේ නැහැ මෙතන. මේ බැච් එක වෙනුවට තමයි මෙන්න මේ අලුත් බැච් එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකට පොයින්ට් එකයි හම්බෙන්නේ. ඒතකොට අර පොයින්ට් දෙකක් වගේ තියෙන බැච් එකක් රිලීස් වුණොත් ටක් ගාලා ඒ පොයින්ට් දෙක හම්බෙන බැච් එක කරලා ඉන්න අනිත් පොයින්ට් එකක් හම්බෙන බැච් එක කරනවට වැඩියි. හරි ඊට උඩට ගියාට පස්සේ අපිට අර සර්ච් ටික බලා ගන්න පුළුවන්. මම සර්ච් ටිකේ වීඩියෝ එකක් ගේන්නම්. ඔක්කොම රිලීස් කරාට පස්සේ මේකේ තව ගොඩක් සර්ච් ටික රිලීස් වෙයි මේ මාසය ඇතුළත. මේ මාසෙ නෙමෙයි ලබන මාසය ඇතුළත. එතකොට ඔයාලට ඒ පිළිබඳ වීඩියෝ එකක් අරගෙන එන්නම්. තව සති 3කින් වගේ. වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයත් Google Cloud Arcade player කෙනෙක් නම් අනිවාර්යෙන් මේ බැච් දෙකක් කම්ප්ලීට් කරලා ඔයාගේ total point ගන්න වැඩි කරගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ subscribe කරුනේ නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා අදට මතක් කරනවා.